කලින් කෙනා තුර වුණා ලොත් කෙනා පුර වුණා හැමදිනම එකයි කියලා තේරෙනකොට කෙල වුණා චූටි මෙහෙන් ඉතින් මොකෝ එන්නේ? ඒක තමයි මාත් අහන්නේ. මොකෝ එන්නේ? මම මේ Facebook එකේ වැත්තේදී. ඉඳාසම මොකෝ කරන්නේ ඉතින්? අවුලක් නැහැ මේ Facebook එකේ වැත්තේ කියලා නිකන් හිතුවේ කරන් දෙයක් නෑ කම්මැලි. ඒක හරියන්නේ නැහැ බං. මේකෙන් අපි ගොඩ එන්න ඕන බං කොහොම හරි කරලා. ඔව් මේ ගහන ගේම් හරියන්නේ නැහැ බං. දැන් මේකක් තියෙනවා. ඔන්ලයින් බිස්නස් එකක් තියෙනවා දැන් කරනවා නම් කරමු. ඊ මොකද්ද? කියනවා දැන් මේක ඔය තියෙන සල්ලිම දාන්න අපි ලක්ෂයක් දාලා ලක්ෂ දෙකක් වගේ කරගන්න පුළුවන් ඕන. දැකලා තිබ්බම ඔය අර මේ මොකද බයිනෑන්ස් බයිනෑන්ස් කියන එකද? බයිනෑන්ස් එක නෙවෙයි. ඒක නෙමෙයිද? වෙන එකක් තිබ්බේ ඔන්ලයින් බිස්නස්. බයිනෑන්ස් පේජ් කරන්න තියෙන්නේ. ඔව් ඒක නේ. පිස්සුද බං ඕගොල්ලෝ හරියනවද? පිස්සුයි ඕගොල්ලෝ වැඩක් නැහැ. මේ එහෙනම් මේ ඉංජිනේරලා ඩොක්ටර්ලා ඔය ගුරුවරු ඉන්නේ. එනත් ඒගොල්ලොන්ට පුළුවන් මේක දෙඩ්ලයින් නම් මේ. කීයක් හරි හම්බ කරගන්න. එහෙනම් ඔය කී හරි දානවා ලක්ෂ 2 3 පිටින් ගන්නවා. ඒක හරියන්නේ නැහැ. එහෙම කරනවා නම් කවුරුත් ඔක්කල් එහෙනම් දැන් මේ රට ස්වයං පෝෂිත වෙලා. එහෙනම් මේක කෙලිම කොච්චර හොඳ රටක් වෙනවද? කොච්චර සල්ලි තියෙද එහෙනම්? ඒක හරියන්නේ නැහැ. ඒකත් ඇත්ත නේ. ඔව් ඒක මහා බොරුවක්. අපිට ඕන නම් එකක් දැම්මහම එකක් දේවි ඊට පස්සේ ඉතින් අපි තව දැම්මහම ඒව යාවි. ඔව් නේ බං ඕට අහුවෙන ගොන්නුත් ඉන්නවනේ. මවත් මේ බං සල්ලි වගේ පොලියට හරි අරගෙන දාන්න බැලුවේ බං මේකට. ඊයා කරේ බෝ වෙලාවට උඹ ආවුනේ. නැත්තම් සල්ලි දානවා. ඕ දාලා හරියන්නේ නැහැ. ඉස්සුදු බං වැඩක් නැහැ ඕ දාලා. ඒක අපි ගොන්නුන්ට වගේ අහුවෙන ඔය ඉපා. මේ බං අර කුරුණෑගල කෑල්ල මොකද උනේ බං? කුරුණෑගල එක. ඒක වැඩක් නැහැ නවත් දැම්ම බුදුන් මේ ඊ කියන්නේ කොල්ලක් දිලකෝ අම්මා හම්බෙන්නේ කියලා අර යක්ෂණි හම්බෙන්නේ යන මම. ඉතින් අප්පඩ කිලි. ඔබ කියලා තිබ්බ නේද බං ඕනේ යක්ෂණියක් එක්ක උනත් මේ. එහෙම කිව්වට අර යක්ෂණි හම්බෙන්නේ කිව්වොත් මට ඉතින් කෑලි නැතුව තමයි එන්න වෙන්නේ. දාන්නුනේ කුරුණෑගල කට්ටිය හැටි ඔයි. ඔව්. ගොඩ යන සීන් එක කිව්වද මතක් වුණේ. ඔබ දන්නවද බං මට 2022 දී තිබ්බ කිසි දෙයක් තිබ්බේ නෑනේ. අඩුම තරමේ මට හොඳ ෆෝන් එකක් තිබ්බේ නෑ. ඊට පස්සේ මං ආස මට බයික් එකක් ගන්න තිබ්බේ නෑ. ඊට පස්සේ මට කැමති කිසිම දෙයක් ගන්න අතේ එක රුපියල් 100ක් තිබ්බේ නෑ. එහෙම හිටපු එක්කෙනෙක් මම. ඉතින් බලන්න ඉතින් 2022 කියන්නේ මහා කරුමම අවුරුද්දක්. එහෙමයි නේද? මේ කෙනෙක් ගියා. ඔව් නේ බං. දැන් ඉදකොට මොනවද බං උඹට තියෙන්නේ? දැන් කියලාත් මුකුත් නෑ බං. මේවත් අප්පච්චිගේ. අප්පච්චියේ මට තැලුවට දිගට හරහට සංසකටම මට තිබුණෙත් ඔබගේ දයාව